කොහොම ලකුණු හැම බබෙක්ම 80ට වැඩි. කාගේවත් 80ට අඩු බබාලා. එතකොට මට කියන්න මගේ බබාලගේ අම්මලා කියන්නේ මොකද්ද මේක ගැන හිතන්නේ කියලා හතරේ බබාලගේ අම්මලා. කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් මේක ගැන මොකද කියන්නේ ළමයා මොන විදියටද විභාගයට සූදානම් වුණේ ළමයා කැමැත්තෙන්ද ලිව්වේ බබා අපේ කුඩි පැංචෝ ටික පාඩම් කරලාද ලිව්වේ කොහොමද ආසාවෙන් ලිව්වද විභාගය කියද්දි බය වුණාද ඒක ගැන පොඩ්ඩක් අපිට විනාඩි 2-3ක් කතා කරන්න කැමති අම්මෙක් ඉන්නවා නම් හෙලෝ ටීචර්. ඔව් දිනුලිය අම්ම කියන්නේ. ගොඩක්ම හොඳයි ටීචර් එහෙම තියෙන එක. එතකොට අර ළමයින්ගේ දැනුම අපිට කොයි මට්ටමේද කියලා පරීක්ෂා කරගන්න පුළුවන් නේ. ඔව්. අනික මේ මගේ බබාට නම් උනේ චූට්ටක් කාලේ මදි වුණා. ඔව්. කියන්නේ යාගේ වේගෙ පොඩ්ඩක් මදි. ඒක අපි හදාගමු. මේක ගැන හිතන්න එපාම. දැන් ඕක ලියපු එක ගැන සතුටු වෙන්න ඕන ලකුණු මොකද 80 ගණන් තියෙනවා. මේ 85 විතර දිනනවා ගණන් එක. පොඩි දේවල් ටික ගන්න වැරදිලා තියෙන 80ට වැඩිනේ ලකුණු. ඔව් කියන්නකෝ අම්ම විස්තරේ දැන්. ආසාවෙන් ඒක ලියනවා. කාලයකට අනුව ලියනවා. ඉතින් මේ ගොඩක්ම හොඳයි. කියන්නේ දරුවගේ දියුණුවක් දකින්න පුළුවන්. ආසාවෙන් පන්තිල් සහභාගී වෙන්න. හොඳයි කියලා තමයි ටීචර් මගේ නම්